ආයිබෝවන් අප්‍රේල් මාසයේ පලාපල වෘශ්චික ලග්නයේ වෘශ්චික ලග්නයේ යෝගකාරක ග්‍රහයන් වන්නේ ලග්නාධිපති කුජ, පුණ්‍යස්ථානාධිපති සඳු, ඒ වගේම ධනස්ථානාධිපති තථා පස්සන්නාධිපති ගුරු, මේ තුන් දෙනා තමයි යෝගකාරක ග්‍රහයන් වෙන්නේ වෘශ්චික ලග්නෙට. ඉතින් වෘශ්චික ලග්න හිමියන්ට සාමාන්‍යයෙන් මේ පුරු ජීවිත කාලය තුලම පුෂ්පරාග, රතුමැණික් සහ චන්ද්‍රමාසාන බල දිනවල හොඳයි. ඒ ග්‍රහය තුන් දෙනා විසිදෙරණ දර්ශනාධිපතිය වුණත් උප්පත්තියේ සතුරු මුහුණට මොනවා වුණත් සුබ බල දෙනවා. ඒක මට පෙන්වා දෙන්න පුළුවන්. මම මේ පිළිබඳව ලොකු අත්දැකීමක් දරපු කෙනෙක් වශයෙන් වෘශ්චික ලග්නකාරයෙක් වශයෙන් මේ වෙලාවේ වෘශ්චික ලග්න හිමියන්ගේ කේන්දරේ ග්‍රහයන් ගෝචර ගමන යෙදෙන්නේ ලග්නාධිපති කුජ පස්වැන්නේ රවි ශනි සමග සංයෝග වෙමින්, සිකුරු 6 වෙන්නේ, ගුරු 8 වෙන්නේ, කේතු 10 වෙන්නේ, චන්ද්‍රයා 11 12 ලග්නයේ, රාහු බුධ 4 වෙන්නේ. රාහු 4 වෙන්නේ ගෝචර ගමනේ දෙනකොට සාමාන්‍යයෙන් විදේශ ගමන්, පදිංචියේ වෙනස්කම්, ස්ථාන මාරු වගේ දේවල් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. හැකියාවේ ස්ථාන මාරුවක් හරි වෙන්න පුළුවන්. ඒක විදේශ ගමන් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. රාහුගේ මහදසා තුනසා විදසා මේ වෙලාවේ ලබලා තියෙනවා. එතකොට මෙතන සුබඵල දෙන ග්‍රහයන් ගැන දසාවල් ගැන කතා කරොත් සඳු ග්‍රහය 1 3 6 7 10 11 සුබඵල දෙන නිසා අප්‍රේල් මාසයේ මුලදීම සඳු 11 වැනි සිටීමෙන් මුල් සතිය ඇතුළත 11 12 ලග්නයේ සඳු ගෝචර ගමනේ යෙදෙන නිසා සඳු මහා දසා අතුරුසා විදසා ලැබපු අයටත් ඒ වගේම මෙතන බුධගේ බුධ 4 වෙනි ගමන් කරන්නේ බුධ 4 වෙනි ගෝචර ඵල දෙන ග්‍රහයෙක් නිසා බුධ මහා දසා අතුරුසා විදසා ගත කරන අයටත් ඊළඟට සාමාන්‍යයෙන් අනිකුත් ග්‍රහයන් ගැන කතා කරොත් යාලා ගෝචර ඵල දෙන රාශිවල නෙමෙයි මේ අවස්ථාවේ ගමන් කරන්නේ. නමුත් රවි ග්‍රහය 14 වෙනිදා සුබ ඵල දෙනවා. මොකද රවි එනවා 6 වෙනිදාට මේෂ රාශියට. එහෙමනම් රවිගේ බුධගේ සඳුගේ මහා දසා අතුරුදසා විදසා ගත කරන අයට සුබ ඵල දෙනවා කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. උපතේදී සෙනසුරු ග්‍රහය මේ සඳු ග්‍රහය 4 5 6 හිටියනම් එක්කෝ දසවැන්නේ හිටියනම් සඳු එවැනි අයට තරමක් පීඩාක මානසික පීඩනය ගෙන දෙන තත්ත්වයක් පැන නගිනවා. ජම්මේ රාස්තක සහ චන්ද්‍රාෂ්ටමේ රාස්තක නිසා. ඉලක්කේ රාස්තක මුකුත් නැහැ, අෂ්ටමේ ඒ රාස්තක නැහැ. මම කියපු රාශිවල උප්පත්තියේදී සඳු ග්‍රහය 4 5 හෝ දසවැන්නේ හිටියනම් එවැනි අයට තරමක් මානසික පීඩනය ගෙන දෙන්න පුළුවන්කම තියෙනවා. මේ වෙලාවේ ඉතින් වෘශ්චික ලග්න හිමියන්ට මේ කියපු දසාවල් පවණක් අතුරු දසාවල් විදසා ලැබලා තියෙනවා නම් පවණයි සුබඵල තත්ත්වයන් ඇති වෙන්නේ. ඒක විශේෂයෙන් පෙන්වලා දෙනවා. මෙතන මේ වෙලාවේ අස්වැන්නේ කුජසනි රවි සංයෝගයක් තියෙනවා. ඒක ටිකක්
හොඳ මදි කියලා තමයි පවසන්න වෙන්නේ සෞඛ්‍ය තත්ත්වයෙන් බැලුවොත්. සාමාන්‍ය තත්ත්වයක් තමයි වෙන්න කරන්නේ. සෞඛ්‍ය ඉතාම නරකත් හොඳන්නේ සාමාන්‍ය තත්ත්වයෙන් තමයි ගැන පවසන්න වෙන්නේ. එතකොට වෘශ්චික ලග්නයන්ට ලැබෙන සුබ ඵල ගැන කතා කරොත් මෙතනදී සමුගෙන් ජලය සම්බන්ධ දියර ಜಾති ලික්විඩ් දියර ಜಾති ජලය සම්බන්ධ දේවල් හෝටල් ශාස්ත්‍රයේ කරන ලද ආයෝජන වලින් ජලයෙන් සම්බන්ධ කරන ආයෝජන ලුණු නිෂ්පාදනය කරන අයට ගොඩක් වාසිදායක මාසයක් හැටියට පෙන්වා දෙන්න පුළුවන් වෘශ්චික ලග්න හිමියන්ට. ඉතින් මේ වෘශ්චික ලග්න හිමියන්ට සාමාන්‍යයෙන් අවුරුද්දට කොහොමදත් රවි ග්‍රහය හැමදාම 6 වෙනිට එනවනේ. අප්‍රේල් 14 මේෂ රාශියට එනවා. එදා රවි මහදශාගත කරන අයට අප්‍රේල් 14 ඉඳලා මැයි 16 වෙනකම් තත්ත්වයන් ඇති කරනවා කියන එක පෙන්වා දෙන තෙරුවන් සරණයි. ජය වේවා.